සීගිරියට පමණක් දෙවැනි මෙම පුරාණ රාජධානිය පිහිටා ඇත්තේ කුරුණෑගල වන්නි හත්පත්තුවේ 22 වන කෝරළේ මහව නගරයට සමීපවයි. යාපහුව යාපාපොර මෙන්ම සුබ නැමැති සෙනවියකු යාපහුව නගරයක් කොට ආරම්භ කළ බැවින් සුබ පබ්බත ආදී නම් වලින්ද මෙම ස්ථානය හඳුන්වනවා. යාපහුව ඉපැරණි රාජධානිය ලක්දිව ඓතිහාසික සිව්වෙනි රාජධානියයි. යාපහුව නිර්මාපකයා වන්නේ 13 වන සියවසේ රජ කළ පළමුවෙනි බුවනකබාහු රජුයි. පර්වත මුදුනේ පුරාවිද්‍යාත්මක ස්ථාන 32ක් අනාවරණය කොට ඇති අතර අවටින් හඳුනාගෙන ඇති එවැනි ස්ථාන සංඛ්‍යාව 200කට අධිකයි. කැණීම් කොට සංරක්ෂණය කර ඇති ස්ථාන අතර නැගෙනහිර ප්‍රධාන දොරටුව රජමාලිගය සහ රාජසභා මණ්ඩපය දැකගත හැකියි. වාහල්කඩ සහිත දැවැන්ත ගල් පඩිපෙළ යාපහුවේ ජනප්‍රියම අංගයයි. එහි ඇති කිහිඹි මුහුණු සහිත කොරවක් ගල් වෙනත් පුරාවිද්‍යා බිම්වලින් දැකගත නොහැකි දසුනක්. ගල් කණු, ගජසිංහ රුව සහිත කොරවක් ගල්, වාදකයන් සහ නාටිකාංගනාවන් සහිත මනරම් කැටයම් මෙන්ම විචිත්‍ර මකර තොරණ මෙහි දැකගත හැකි අනෙක් සුවිශේෂී අංගයන්ට ඇතුළත්. අතිශය වැදගත්කමක් උසුලන යාපහු සිංහරුව මීට පෙර නෙලා තිබූ ඕනෑම සිංහරුවකට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලබන්නක්. මෙහි ඇති කැටයම් සහ නිර්මාණ සඳහා දකුණු ඉන්දිය, චීන සහ කාම්බෝජ ලක්ෂණ ඇතුළත් වීමෙන් සහ චීන කාසි දහස් ගණනක්ද සෙරමික් බඳුන්ද හමුවීමෙන් එකල තිබූ විදෙස් සබඳතා පිළිබඳ වූ අදහස තවදුරටත් තහවුරු කරනවා. පඩිපෙළ අවසන දැකගත හැක්කේ දළදා වහන්සේ තැන්පත් කර තිබූ මාලිගාවයි. මෙම ඓතිහාසික භූමියෙන් ලෙන් 32ක් සොයාගෙන ඇති අතර ඒවායේ භික්ෂූන් වහන්සේ වැඩ සිටි බව පිළිගැන්නවා. බෝධිඝරය සහ ස්තූපවල නටබුන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබෙනවා. යාපහුව ඓතිහාසික වශයෙන් පමණක් නොව සිදු කළ කැණීම් වලින් වසර 28,000ක් පමණ අතීතයට දිවෙන ප්‍රාග් ඓතිහාසික තොරතුරුද අනාවරණය වී තිබෙනවා.